කාර්යබහුල දින කීපයකට පස්සේ නිවාඩුවක් ලැබෙන හැම වෙලාවකම මං කරන දේවල් මේ වගේ වීඩියෝ එකකින් ඔයගලන්ට ඉදිරිපත් කරන්නේ මං ගොඩක්ම කැමැත්තෙන්. මගේ ළඟම යාළුවෙක් එක්ක ඒ දේවල් ෂෙයා කරගන්න වගේ හැඟීමක් තමයි මට දැනෙන්නේ. ඉතින් ඔයාලට මං හදවතින්ම ස්තුතිවන්ත වෙනවා මාව අහන් ඉන්නවටයි මාව බලන් ඉන්නවටයි. මන් දන්නවා මේ විදි මං එක්ක එකතු වෙලා ඉන්න හැමෝම කැමති ගොඩක් ලස්සනට ඉන්න, තමන්ගේ සම රැක ගන්න, තමන්ගේ හිසකෙස්, තමන්ගේ නියපොතු, මුළු ශරීරය ගැනම ගොඩක් හිතන අය තමයි මාත් එක්ක එකතු වෙලා ඉන්නේ. දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ඔයගලන්ට ආරාධනා කරනවා වගේම අලුතෙන් එකතු වුණා නම් මං ඔයාව ගොඩක් ආදරෙන් මගේ channel එකට එකතු කරගන්නවා. අද නිවාඩු දවස නම් මම පටන් ගත්තේ උදේ බොන වතුරකට අමතරව තැඹිලි ගෙඩියකුත් බීලා. මම ඔයගලන්ට හැමදාම කියනවානේ ඔයගලන් අනිවාර්යයෙන්ම දවසකට ලීටර් 3ක්වත් වතුර බොන්නම ඕන ළමයි. උදේම ඔයගලන්ට කැරට් ජූස් එකක්, කැරට් බීට්‍රූට් වගේ එකතු කරලා හදන ජූස් එකක්, එහෙමත් නැත්නම් කහ පානයක් වගේ බොන්න පුළුවන් නම් හිස් බඩට ඔයගලන්ගේ ස්කින් එක කලර් අප් කරගන්න පුළුවන් ඔයගලන්ට බලාගෙන ඉදිම. සතියකට දවස් 2ක් 3ක් වෙනිවෙල් ගට වැල්මි ඒ වගේ තම්බලත් ඔයගලන්ට බොන්න පුළුවන්. සමහරුන්ට කොච්චර ක්‍රීම්ස් කෑවත් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. ඔයාලා දන්නවද ඇයි කියලා? සමහරක් අයගේ ඇඟ ගොඩක් උෂ්ණයි. එතකොට එයාලා මුලින්ම කරන්න ඕන ඇඟ උෂ්ණ වීම වළක්වා ගැනීම. එහෙම අයට නෙල්ලි රසකින්ද, රණවරා, සවුකැඳ අන්න ඒ වගේ දේවල් බීලා ඒ තත්ත්වය මගහැර ගන්නත් පුළුවන්. මං මේ කරන්නේ ෆේස් ෂේවින් එකක්. මට ලබන සතියේ පාටි එකක් තියෙනවා. ඉතින් මං හිතුවා මේකප් එක හොඳට අල්ලන්න ස්කින් එක ස්මූත් වෙන්නත් එක්කලා මේක කරන්න ඕනි කියලා. මගේ ගොඩක් වෙලාවට මේ කම්බුල් දෙපැත්තේ රෝම ගතිය වැඩි. අන්න ඒකයි මම මේක කරන්නේ. ෆේස් රේස කරන්න කලින් මූණ මුලින්ම හොඳට පිරිසිදු කරගන්න ඕනේ. ඔයගලන් දකින්න ඇති මම දැන් යූස් කරන ෆේස් ක්ලෙන්සර් එක, සෙටපිල් එක. ඒක ගැන නම් මට වෙනම වීඩියෝ එකක් කරන්න තරම් ආසාවක් හිතලා තියෙන්නේ. ඒ තරමටම ස්කින් එකේ තිබෙන ප්‍රශ්න ගොඩාක්ම අඩු කරන්න එකට පුළුවන් වුණා. ෆේස් රේසර් කිව්වම ගොඩක් අය බයයි මේක කරන්න. මූණේ තියෙන රෝම කැපිලා ගියට පස්සේ ආපහු වැවෙනව මීටතරේ ඝනකමට හැදේ කියලා බයෙන් තමයි ඉන්නේ. මේ වෙනකම් මට නම් එහෙම ප්‍රශ්නයක් ඇත්තෙලා නැහැ. මම දැන් අවුරුදු 2ක් තිස්සේ තමයි මේ ෆේස් රේසර් කරන්නේ. ඕගොල්ලන් රේසර් කරනවා නම් මුලින්ම රේසර් එක සැනිටයිස් කරලා ගන්න. ඒ වගේම තමයි පුරුදු නැති කෙනෙක් නම් මුලින්ම මූණ රේසර් කරන්න යන්න එපා. තමන්ගේ අත හරි කකුල හරි කල ප්‍රදේශය හරි රේසර් කරලා මුලින් පුරුදු වෙන්න. ඊට පස්සේ අත හුරු වුණාට පස්සේ මූණට යන නේ මොකද මේක තියෙන බ්ලේඩ් එකක් නිසා කැපෙන්න පුළුවන්. මම අද රේසර් කරන්න පාවිච්චි කරේ පිරිසුදු පොල් තෙල්. ඔයගොල්ලන්ට ඇලෝවෙරා ජෙල් උනත් ඒ වෙනුවට පාවිච්චි කරන්න පුළුවන්. ගෑල්ලමන්ට තියෙන තවත් ප්‍රශ්නයක් තමයි කොණ්ඩේ කොහොමද දිගට වවා ගන්න කියලා. මම අද හිතුවා ඔයගලත් එක්ක මං හදන හෙයාර් ටොනික් එක ගැනත් විස්තර කියන්න. කොණ්ඩේ දික් කරගන්න ආස වුණත් සමහරව අකමැති ඉන්න තෙල් ගාගෙන ඉන්න. ඉතින් අන්න ඒ වගේ කෙනෙක්ට මෙන්න මේක try කරලා බලන්න පුළුවන්. මේක හදාගන්න හරිම ලේසි. මේකට ඕන වෙන්නේ peer කොළ ටිකකුයි උළු හාල් ටිකකුයි විතරමයි. ඕගොල්ලන්ට පේනවනේ මගේ කොණ්ඩේ කලර් එකක් කරලා ඩැමේජ් වෙලා තමයි දැන් ටිකක් තියෙන්නේ. peer කොළ කියන්නේ කොණ්ඩේ වැවෙන වේගය 10 ගුණයකින් වැඩි කරන්න පුළුවන් දෙයක්. මම මේකට උළු හාල් ටිකකුත් එකතු කරගත්තා. කොණ්ඩේට එකෙන් හොඳ පෝෂණයක් ලැබෙන නිසා. මේ ටොනික් එක ටිකක් සීතල නිසා දවල් කාලේ ඔළුවේ ගාලා පැයක් විතර තියලා නාන එක තමයි හොඳම. මේක සෝදද්දි මම නම් සාමාන්‍ය වතුරෙන් සෝදනවා. එදාට ෂැම්පූ එක අරන් දාන්නේ නැහැ. කන්ඩිෂනර් එක විතරයි පාවිච්චි කරන්නේ. හැමෝම කැමති තමන්ගේ හැම ලස්සනට පවත්වගෙන යන්න. ඉතින් ඒ පවත්වාගෙන යන්න ගොඩක් අය හිතනවා හැම සුදු කර ගැනීම තමයි ප්‍රධානම දේ කියලා. මම නම් කියන්නේ හැම සුදු කර ගැනීම නෙමෙයි
පැහැපත් වෙන්නයි ඕගොල්ලන් ගොඩක් මහන්සි වෙන්න ඕන. හැමේ තියෙන ලප කැලල් නැති වෙලා හැම පිරිපුන් පැහැපත් පෙනුමක් ගන්නයි ඕගොල්ලන් හිතන්න ඕන. මම සතියකට ප්‍රමාණවත් විදියට මේක හදලා ෆ්‍රිජ් එකේ දාලා දවසට ගමී එකක් හෝ දෙකක් කනවා. මම මේක පුරුද්දක් විදියට කරන්න හේතුව තමයි වෙළඳපොලේ තියෙන විවිධ කොලජන් වර්ග අරගෙන පාවිච්චි කරන්න තියෙන බය. ඒ වගේන් එන සයිඩ් ඉෆෙක්ට්ස් පස්සේ කාලෙකදී මොන වගේ විදියට බලපායිද කියන බය මට තියෙනවා. ඉතින් මෙහෙම ගෙදර හදාගන්න මේවට දාන අනුභවයක් ගොඩාක් කල්පවතින දේවල් දාන්නෙත් නැතුව ස්වභාවික විදියට අපිට හදාගෙන පාවිච්චි කරන්න පුළුවන්. මේ ගමේස් හදන ෆුල් වීඩියෝ එක මම ඕගලන්ට ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම්. කැමති කෙනෙක් ඉන්නවා නම් කොලජන් ගැන විස්තරයකුත් තියෙනවා. ඒක ගිහින් බලන්න පුළුවන්. ඕගලන්ට මොනවා හරි මේ ගැන අලුතෙන් දැනගන්න ඕන නම් මට කමෙන්ට් එකක් දාන්න. මම හැමෝටම රිප්ලයි කරනවා. ඉතින් එහෙනම් ගිහලා එන්නම්. මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.